මොකද්ද මේ කරන්නේ? රජතුමාගේ චරිතය කරන්නේ මෙන්න මේක. කිසි රජ බෙනුමක් නෑ තමයි. හැබැයි කියලා කරන්න දෙයක්වත් නෑනේ. එහෙනම් ඌ තමයි රජා. එතකොට ඇමතියාගේ චරිතය කරන්නේ මෙන්න මමයි මාස්ටර්. මම ඇමතිගේ චරිතය කරන්නේ. උඹ? අකෝ උඹ හරියනවද බං ඇමතිගේ චරිතෙට? ඈ? ඇමතිගේ ඇඳුම ඇඳුවා පස්සේ මූ නිකන් තුන්කාරේ පීවිසි බටයක් වගේ තියෙන්නේ. බලපන් මුගේ කැත විතර. මාස්ටර් හොඳින් මතක තබා ගත යුතුයි. සුමිතయ్యා කියන්නේ මාගේ සුළුමවගේ නැගිනියගේ පුංචිගේ පුතාය. හොඳින් මතක තබා ගත යුතුයි. මේ චරිතයට මට ආරාධනා කරේ සුමිති අයියාය. මට කියපු හැම දෙයක්ම හොඳට මතකයි පුතේ. හැබැයි අර උඹලා කිව්ව ඥාතිත්වයේ ඔන්න ඕක තමයි මේ මට මතක තියාගන්න බැරි. මම නැවත කියන්නම්. නැවත කියහම බලන්න. හොඳින් මතක තබා ගත යුතුයි. සුමිති අයියා කියන්නේ මාගේ සුළු පියාගේ අම්මාගේ අක්කාගේ පුංචි අම්මාගේ පුතාය. හොඳින් මතක තබා ගත යුතුයි. අපිත් හොඳ වැඩකරුවෝ තමයි. සුමති උඹ හොඳින් මතක තබා ගත යුතුයි. මෙව ජහුටාවේ මාස්ටර් මම මිසක් උඹ නොවන බව හොඳින් මතක තබා ගත යුතුයි. එපමණයි. හෙලෝ කුසුමේ මිස්. බරටම වැඩ වගේ. මේ ඔව්. මේ මගේ නාට්‍ය ඇඳුම් ටික ගෙනත් දෙන්න පුළුවන්ද? හරි මං ඒ ටික ගෙනත් දෙන්නම්. ඔව්. මේ තා දිනක තා නේදර පදේ. ඔව් තා දිනක තා. මිස්ට මතකයිනේ හොඳට. එහෙනම් ඇඳුම් ටික ගේන්න. හරි මං ගෙනත් දෙන්නම්. හරි එහෙනම් හරි. හරි දෙයියන්ගේ පිට. බයි බයි. පුෂ්ප බලි හඬ නාපියෝ.